ආදරයෙන් කියන්නේ කියලා. එයාලා කියන්නේ එයාලා කොහොමද කියලා කියලා. වර්තමානයේ වෙනකොට ගොඩනැගිලි ජීවත් වෙන විශාලතම සත්‍යය විදිහට තමයි අලියා සැලකෙන්නේ. ඒ නිසාම ඔයාලා දේවල් කීකට නම් කරලා කියනවා. ආශ්‍රයකට සහ අතිකාම කියලා. ආශ්‍රයන අලුතිකම ඉදිරියට අපිට ඔක්කොම පිළිගන්න දෙන්න විතුම් දෙන්න අපේ අලියනට හරියට කොළඹ කිසිමකට කරන්න පොට්ටක් ඉවරට දාගන්න. අන්න වැඩි ගහගන්න. අන්න දිනුකි බලන්න වැඩි ගහගන්නවා. අපි දැන් ඔයාලට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු කොහොමද අලියෙකුගේ උරුමක මට්ටමකට සමානින්ද කියලා. මොනින්ද මෙන්න මෙහෙමයි මේක කරන්නේ. අලියෙකුගේ උගුර පාදයේ වට ප්‍රමාණය දැනගන්න. ඊට පස්සේ ඒ නගේ දෙකෙන් වැඩි කරන්න. එතකොට උත්තරේ තමයි ඒ අලියගේ උරුමක මට්ටමට කියන්නේ. එයාලා සැලෙන් දෙවියන්ගේ අලියෙකුගේ දිරිපාසලකුණක් දැක්කොත් මෙන්න මේ ක්‍රමයෙන් ඔයාලට පුළුවන් ඒ අලියගේ ගණනය කරගන්න. ඒ වගේ තමයි මේ දෙවියන් ක්‍රමය ශ්‍රී ලංකාවේ සල් සමාජයෙන් අනුගමනය කරන සම්මිතිය ක්‍රමයක් වෙනවා. අපේ ලංකාවේ නම් අලිය කියලා කියන්නේ ආරේක පොදුම සතුන් නෙවෙයි. අදාතේ තෝරලා රජතුමාගේ මංගල හස්තියා විදියට පෙරහැර ගමන් වලට වගේම බාරේතුලාගරයන්ක් භාවිතා කරලා තියෙනවා. ඉතින් මම අපේ අන්තිමසා මොන්දුන් මේ දේවල් කරගන්නට දැන් අදම සායිලන්තේ වගේ රටවල් වල තාමත් මේ දේවල් දැක බලාගෙන ඉන්නේ හිතියාවක් ලැබෙනවා. ඉතින් මේ කියන්නේ අපේ අලියාවල කොටයක් කල්ගෙන යන ආකාරයයි. බොහෝමක ස්වරකට කිලෝග්‍රෑම් 350ක පමණ බර ඉසිලීමේ හැකියාවක් පවතිනවා. ඔයාලට තේරෙනවද අපේ අලියාවල මේ කොටේ අරගෙන යන ආධාරකය? ඒක අපි හඳුන්වන්නේ දෙවියනේ. මේ වෙලාව භාවිතා කරලා තියෙන්නේ මොන්ගේ දක්ෂිණ හානිය වළක්වා ගන්නයි. ඒ වගේම මේ වෙලේ සකස් කරලා තියෙන්නේ සිතුවිලි ආධාරයෙන්. අලියෙකුගේ උපතේ සිට මරණය දක්වාම රැස්වාර 6ක් වෙනවා. උදාහරණයක් දෙවෙනි කේසක දැක්වෙන විදේශයේ වල තමයි ගව තවද පත් වෙලා තියෙන්නේ.
වහන්සේගේ උපතට දර්ශන ඇත දීර්ඝකාලීන ආයතනමින් හඳුන්වනවා. අන්න බෝල් ගහනවා බලන්න.